අපි කතා කරනවා මේ කාරණාවලින් මේ විස්තර කරගත්ත දේවල් වලින් අපිට තේරෙන නිගමනය තමයි පැහැදිලි වෙන දේ තමයි පොළොව තලයේ මතු පිට කොතන හරි ඉඳලා සිරස් ඉහළට යනකොට උෂ්ණත්වයේ ඒකාකාරී වූ හැසිරීමක් කිසිසේත්ම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය තුළ ඒකාකාර හැසිරීමක් ගැන පැහැදිලි කරන්න බෑ අපිට. උස සමග උෂ්ණත්වය අඩු වෙනවා පරිවර්තී ගෝලී. අපරිවර්තී ගෝලයට යනකොට ආයි වැඩි වෙනවා. මිශ්‍ර ගෝලීදී ආයි අඩු වෙනවා. තාප ගෝලීදී ආයි දිගින් දිගටම වැඩි වෙනවා. කොහොම හැසිරීමක් තමයි තිබුණේ. ඒ නිසා අපි අවසාන නිගමනය ලියලා සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය ගැන කතාව ඉවර කරා. මෙහෙම ලියන්න පහලින් දැන් උදාහරණ ඉවරයි. ආය අලුත් ඡේදයක් පටන් ගන්න. ඉහත උදාහරණ අවස්ථා 4 සලකා බැලීමෙන් ඉහත උදාහරණ අවස්ථා 4 සලකා බැලීමෙන් ඉහත උදාහරණ අවස්ථා 4 සලකා බැලීමෙන් පැහැදිලි වන්නේ ඉහත උදාහරණ අවස්ථා 4 සලකා බැලීමෙන් පැහැදිලි වන්නේ උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය තුළ ඒකාකාරී වූ උෂ්ණත්ව හැසිරීමක් නිරීක්ෂණය කළ නොහැකි බවයි. ඒකාකාරී උෂ්ණත්ව හැසිරීමක් නිරීක්ෂණය කළ නොහැකි බවයි. හොඳයි. එහෙමනම් මාතෘකාවට ගන්න පුළුවන් උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය. හොඳයි. දැන් එතකොට උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය කියන්නේ මොකක්ද කියලා මම කලිනුත් පැහැදිලි කළා කෙටි පැහැදිලි කිරීමක්. මෙන්න මේ විදිහට සමකයේ ඉඳලා ද්‍රවයේ දෙසට උතුරු ද්‍රවය වෙන්නත් පුළුවන්, දකුණු ද්‍රවය වෙන්නත් පුළුවන්. මේ ද්‍රවයේ දෙසට පොළොව තලයට සමාන්තරව ඇවිදගෙන ගියොත් ඇවිදගෙන යන්න බෑ. ඉතින් එච්චර ලොකු දුරක් තියෙනවා. නමුත් අපි හිතමුකෝ සමකයේ ඉඳන් ද්‍රවයේ පැත්තට මෙහෙම අපි යනවා. සමකයට මේ පොළොව තලයට සමාන්තරව. ඒ යනකොට උෂ්ණත්වයේ මොන හරි වෙනසක් සිද්ධ වෙනවා නම් මොන හරි වෙනස්කමක් දැක බලා ගන්න අත්විඳින්න ලැබෙනවා නම් අන්නේ දේ තමයි අපි කියන්නේ උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය කියලා. අර මොකද්ද වෙන්නේ? මේ බලන්නකෝ. අපි දන්නවනේ සූර්යාගෙන් මේ පොළොවට ශක්තිය සැපෙන්නේ, කිරණ ගේන්නේ නේද? මෙන්න මේ විදිහට තමයි හිරු කිරණ පොළොවට වැටෙන්නේ. එතකොට බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. ආට පේනවා ඇති පෘථිවිය කියන්නේ ගෝලාකාර වස්තුවක්. නේද? ගෝලාකාර වස්තුවක්. එතකොට මේ ගෝලාකාර වස්තුවේ ඍජු එහෙම නැත්නම් ලම්බකව හිරු කිරණ වැටෙන්නේ අවුරුද්දේ වැඩි කාලයක් කොහෙද? සමකයේ සහ මේ දෙපැත්තේ කලාපෙට. මේ පේනවනේ. නේද? ලම්බක හිරු කිරණ වැටෙන්නේ සමකයට සහ මේ දෙපස කලාපයට. ඒ නිසා අපිට පේනවා සමකය සහ ඒ ආසන්න කලාප තමයි අවුරුද්දේ වැඩි කාලයක් හොඳින් තාපවත් වෙන්නේ. ඒ නිසා ඊට අනුරූප වූ දේශගුණයක් ඒ කලාපේ තියෙනවා. නේද? ඝර්ම කලාපී නැත්නම් නිවර්තනික දේශගුණයක් මේ සමකයේ දෙපැත්ත කලාපේ තියෙනවා. හැබැයි ඔයාලට පේනවද? මේ මැද අක්ෂාංශ කලාප වලට යන කිරණ මේ බලන්න. සමකයට එන කිරණ වලට වඩා වැඩි දුරක් ඒගොල්ලන්ට යන්න වෙනවා. මේ නේද? සමකයට යන කිරණයට වඩා වැඩි දුරක් ඒ කිරණයට යන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ යනවා කියන්නේ මොකද්ද? වායු ගෝලයේ වැඩි වායු දුරක් වායු අංශු ප්‍රමාණයක් ඒ කිරණ වලට රත් කරන්න වෙලා තියෙනවා. සමකයට එන කිරණයට වඩා වැඩි වායු ගෝලීය දුර කලාපයක් තාපවත් කරන්න සිද්ධ වෙලා එක පැත්තකින්. අනිත් එක බලන්නකො මේ කිරණයේ ආනත බව මේ ලම්බකව වැටෙන්නේ නැහැ. මධ්‍ය අක්ෂාංශික කලාප වලට යන හිරු කිරණ ටිකක් ඇල වෙලා යනවා. අංශක 66මාරක විතර ඇල කෝණයකින් තමයි යනවා කියලා කියන්නේ මධ්‍ය අක්ෂාංශ කලාප වලට. ඒ නිසා පුතේ සමකයට ලැබෙන විකිරණ තීව්‍රතාවයට වඩා අඩු විකිරණ තීව්‍රතාවයක් තමයි මධ්‍ය අක්ෂාංශ කලාප වලට ලැබෙන්නේ. හරිද? ඒකම බලන්න මේ ද්‍රවාසන්න කලාප දක්වා යන හිරු කිරණ වලට මොකද වෙලා තියෙන්නේ? ඒවට තමයි වැඩිම වායුගෝලීය දුරක්. මේ අතිරේකව වැඩිම වායුගෝලීය දුරක් තාපවත් කරන්න සිදු වෙන්නේ කොටක්. ගොඩක් දුර යන්න වෙලා. හම්බෙන වායු අංශ ප්‍රමාණය වැඩි. රත් කරන්න සිදු වෙලා තියෙන වායු අංශ ප්‍රමාණය වැඩි. ඒ මදිවට ආනත බව, ඇල බව ගොඩක් වැඩි. නේද? සමකයට යන ලම්බක කිරණ වගේ නෙමෙයි මේ ද්‍රව දෙකට යන කිරණ තමයි ගොඩක් ඇලව යන්නේ. සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ අංශක 23මාරක් විතර ඇලව තමයි යනවා කියන්නේ. ද්‍රව කලාප වලට යන හිරු කිරණ. ඇල බව එක. අනිත් එක වැඩි වායුගෝලීය දුරක් වැඩි වායුගෝලීය අංශ ප්‍රමාණයක් තාපවත් කරගෙන යන්න සිදුවීමක්
තව කාරණා. ඉන්නේ නිසා මොකද වෙලා තියෙන්නේ? මේ ද්‍රවාසන්න කලාප වලට යනකොට ඉතාම අඩු උෂ්ණත්වයක් නිර්මාණය වෙනවා. දැන් ඔයාලට එනම් පැහැදිලි උෂ්ණත්වයේ තිරස්සියාප්තිය තුළ මොකක්ද වෙලා තියෙන්නේ? අවුරුද්දේ වැඩි කාලයක් ලම්බකව කෙටි දුරක් දිවාගෙන ඉන්න හිරු කිරණ වැටෙන සමකයේ සහ යාවට කලාපය. ඒ නිසා ඉහළ උෂ්ණත්වයක් නිර්මාණය වෙලා ඒ කලාපය තුළ ඉහළ පරිසර උෂ්ණත්වයක් නිර්මාණය වෙලා ඒ දේශගුණය සකස් වෙලා තියෙනවා. ඊළඟට මධ්‍ය අක්ෂාංශීය කලාප වලට යන හිරු කිරණ වලට ඊට වඩා අඩු දුරක් ඊට වඩා වැඩි වායු පොඩි දුරක් තාපත් කරගෙන යන්න වෙනවා. ඒ වගේම අඩු ආනතියකින් තමයි යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා සමකයෙන් ඈතට යනකොට උෂ්ණත්වයේ ප්‍රමාණිකුල තව අඩුයි. ද්‍රවයට යනකොට තවත් ආනත බව වැඩි. ඒ වගේම යන්න සිද්ධ වෙලා තියෙන වායු පොඩි දුර වැඩි මේ කිරණ වලට. ඒ නිසා අපිට පේනවා පොදු කතාව. සමකයෙන් ඈතට සමකයෙන් ඈතට යන්න පරිසර උෂ්ණත්වයේ ප්‍රමාණිකුල අඩු වී යාමක් සිද්ධ වෙනවා. වායු පොඩි උෂ්ණත්වයේ ප්‍රමාණිකුල අඩු වී යාමක් සිද්ධ වෙනවා. ඔන්න ඕක තමයි අපි කියන්නේ වායු ගෝලයේ තිරස් උෂ්ණත්ව ව්‍යාපෘතිය. පැහැදිලිද? ගැටලු සාගතද? පොඩ්ඩක් කියන්න මට මයික් එක ඔන් කරන්න. තේරුණාද මේ කතාව? ඔව් සර්. හරි. එහෙනම් අපි නෝට් එක සටහන් කරගමු. මාතෘකාවට ගත්තද බලන්නකෝ තිරස් උෂ්ණත්ව ව්‍යාපෘතිය කියලා. ඔව් සර්. එහෙනම් අපි ලියමු මෙහෙම. කියන්න මේන් අදහස් වන්නේ සමකයේ සිට භූතලයට සමාන්තරව එහෙම නැත්නම් පොළොව තලයට සමාන්තරව ද්‍රව දෙසට යත්ම උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීමයි උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීමයි පෘථිවිය ගෝලාකාර වස්තුවක් වන නිසා පෘථිවියේ සෑම ස්ථානයකටම සමානව හිරු කිරණ පතනය නොවන බැවින් සමාන විකිරණ තීව්‍රතාවක් ඇතිවන්නේ නැත. මේ නිසා සමකයේ සිට ද්‍රවය දෙසට යත්ම විකිරණ තීව්‍රතාව අඩු වී යමින් පරිසර උෂ්ණත්වය ක්‍රමානුකූලව අඩු වී යාම සිදුවේ. හරි. දැන් පුතේ මෙන්න මේ රූප සරහන නෝට් එකක් දාගමු. මේ රූප සරහන අඳගන්න. මේක අඳගන්න මෙන්න මේ තිරස් රේඛාව ගහලා
මෙන්න මේ වැඩිපුර යන්න සිද්ධ වෙලා තියෙන දුරක් තියෙනවනේ මේ කිරණ වලට. අන්නේ දුර වෙන වර්ණවල ඊතල වලින් ඇඳනම් ටිකක් පැහැදිලි වෙනවා. මේ සමකයට ලම්බක වෙන්න මේ රේඛාව ගහලා මේ රේඛාවෙන් ඈතට මේ පැත්තට යන කිරණ ටික වෙන පාටකින් ඇඳනම් හොඳයි. ඇඳලා ඉවරලා කියන්න. හරි. එහෙනම් අපි පාළේ ලියමු මෙහෙම. රූපසරණී දැක්වෙන ආකාරයට වසරේ වැඩි කාලයක් සමකයට සහ ඒ ආසන්න කලාපවලට ලම්බකව හිරු කිරණ පතිත වේ. එම හිරු කිරණ වලට සාපේක්ෂව අඩු වායුගෝලීය දුරක් තාපවත් කිරීමට සිදුවන නිසාද සමකය සහ ඒ අවට කලාපවල ඊට අවට කලාපවලද ඉහළ පරිසර උෂ්ණත්වයක් නිර්මාණය වීම සිදුවේ. සමකය සහ ඒ අවට කලාපවල ඉහළ පරිසර උෂ්ණත්වයක් නිර්මාණය වීම සිදුවේ. නමුත් රූපසටහනේ දැක්වෙන පරිදි මධ්‍ය අක්ෂාංශීය කලාපවලට ගමන් කරන හිරු කිරණ අංශක 66.5 වැනි ආනත කෝණයකින් ළඟා වීමත් සමකයට වැටෙන හිරු කිරණ වලට සාපේක්ෂව වැඩි වායුගෝලීය දුරක් තාපවත් කිරීමට සිදුවීමත් නිසා
වැඩි වායුගෝලීය දුරක් තාපවත් කිරීමට සිදුවීමක් නිසා සමකයට සාපේක්ෂව මධ්‍ය අක්ෂාංශීය කලාපවල සමකයට සාපේක්ෂව මධ්‍ය අක්ෂාංශීය කලාපවල අඩු පරිසර උෂ්ණත්වයක් නිර්මාණය වේ. අඩු පරිසර උෂ්ණත්වයක් නිර්මාණය වේ. එමෙන්ම රූපසරණයේ දැක්වෙන පරිදි ද්‍රවාසන්න කලාප දක්වා රූපසරණයේ දැක්වෙන පරිදි ද්‍රවාසන්න කලාප දක්වා රූපසරණයේ දැක්වෙන පරිදි ද්‍රවාසන්න කලාප දක්වා ගමන් කරන හිරු කිරණ වලට ගමන් කරන හිරු කිරණ වලට ඉතා දිගු වායුගෝලීය දුරක් ඉතා දිගු වායුගෝලීය දුරක් ඉතා දිගු වායුගෝලීය දුරක් තාපවත් කිරීමට සිදුවීමත් තාපවත් කිරීමට සිදුවීමත් තාපවත් කිරීමට සිදුවීමත් එම කිරණ අංශක 23.5ක් වැනි ඉතා ආනත කෝණයකින් අංශක 23.5ක් වැනි ඉතා ආනත වූ කෝණයකින් ගමන් කිරීමක් නිසා ඉතා ආනත වූ කෝණයකින් ගමන් කිරීමක් නිසා ද්‍රවාසන්න කලාපවල ඉතා අඩු පරිසර උෂ්ණත්වයක් ඉතා අඩු පරිසර උෂ්ණත්වයක් ඉතා අඩු පරිසර උෂ්ණත්වයක් නිර්මාණය වී තිබේ. හොඳයි. එහෙනම් ඔන්න කාරණා කීපයක් අපි කතා කළා. දැන් අපි අවසාන නිගමනයකට එන්න පුළුවන්. මොකද අවසාන නිගමනය? පෘථිවිය ගෝලාකාර වස්තුවක් හින්දා පෘථිවිය හැමතැනටම එක හා සමානව විකිරණ තීව්‍රතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සමකයේ ඉඳලා ද්‍රව පැත්තට යනකොට උෂ්ණත්වයේ ක්‍රමානුකූලව අඩු වී යාමක් අපිට දකින්න ලැබෙනවා. අපි ඒක දකිනවා. අපි ඒක හඳුන්වනවා උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය වශයෙන්. හරි? එහෙනම් මේ හැඳින්වීම අපි ඉවරක් කළා දාම අලුත් ඡේදයක පටන් ගන්න. ඊට අවස්ථා අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ ඉහත අවස්ථා අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් වන නිසා අක්ෂාංශීය වශයෙන් සෑම ස්ථානයකටම එක හා සමානව විකිරණ තීව්‍රතාවයක් ඇති නොවන බවත් ඒ නිසා
උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය තුළ ඒ නිසා උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය තුළ උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය තුළ සමකෙන් බැහැරට යත්ම උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය තුළ සමකෙන් බැහැරට යත්ම උෂ්ණත්වය ක්‍රමානුකූලව අඩු වී යන බව උෂ්ණත්වය ක්‍රමානුකූලව අඩු වී යන බව පැහැදිලි වේ. උෂ්ණත්වය ක්‍රමානුකූලව අඩු වී යන බව පැහැදිලි වේ. හරි නේද කමින්? හරි නේද? එතකොට මේ කතා බහ කරපු දේවල් වල දැන් දැනට ඔයාලට දැන් තේරුම් ගන්න කාරණා කීපයක් තියෙනවා. අපි දේශගුණය ගැන කතා බහ කරන්නේ භූගෝල විද්‍යාඥ විදිහට. ඇයි කියන කාරණේ අපි ඉස්සෙල්ලාම කතා කළා. නේද? දේශගුණය කියන්නේ භෞතික පරිසරයේ තියෙන ප්‍රධාන සංරචකයක්. ඒ නිසා අපි කතා කළේ ඒක. අනිත් එක තමයි මේ දේශගුණයට අනුව භූදර්ශනයේ අවකාශීය හා කාලික වෙනස්කම් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපිට එතෙන්දිත් සිද්ධ වෙනවා භූගෝල විද්‍යාඥ විදිහට ඒ ගැන හොයලා බලන්න. මේ කාරණේ නිසා දේශගුණය අපේ ප්‍රධාන මාතෘකාව බාටපත් වෙලා. ඊට පස්සේ අපි කතා කළා දේශගුණය හා කාලගුණය කියන්නේ මොකක්ද කියන කාරණේ. මේ දෙකේ වෙනස වටහා ගත්තා, පැහැදිලි කරගත්තා, නෝට් කරගත්තා. ඊට පස්සේ අපි ආවා දේශගුණයත් කාලගුණයත් කියන දෙකම තීරණය කරන සාධක සමූහයක් තියෙනවා. ඒවට කාලගුණය එහෙම නැත්නම් දේශගුණය තීරණය කරන මූලිකාංග කියලා කියනවා. ඒ මොනවද කියලා අපි ඉගෙන ගත්තා. ඒ අතර සාධක 6ක් අපි ලියලා එක සාධකයක් මාතෘකාවට ගත්තා උෂ්ණත්වය කියන සාධකය. ඒක ගැන දීර්ඝ කතා බහක් තමයි මේ දක්වා කරගෙන ආවේ. මේ හා සම්බන්ධ මොනවා හරි ගැටලු තැනක් තියෙනවා නම් දැන් අහන්න අවස්ථාවක් තියෙනවා. නොතේරිච්ච